මෙන්න මේ කැලේ අසර තමයි යන්න තියෙන්නේ. එහෙනම් ප්ලෑන් එකක් නැතුව එන්න හොඳ ගමනක් නෙවෙයි අත්‍තරම් මේක. අයිබෝන් සහ ගුඩ් මෝර්නිං. කාලයකට පස්සේ මං ජීවිතේ කරලා තියෙන ලොකුම මෝඩ වැඩ වලින් ලොකුම මෝඩ වැඩේ වෙන්න තියෙන ඉඩකඩ වැඩිම ගමන තමයි මම මේ දැන් යන්නේ. මේක හිතුණා ගියා ගමනක්. මේක ප්ලෑන් කරලා යන ගමනක් නෙවෙයි. මේක මෝඩ වැඩක් වෙන්න ඊළඟ හේතුව තමයි දැන් අපි ඉන්නේ ඩ්‍රැගන් බෝට් ෆෙස්ටිවල් එකේ වැකේෂන් එකේ. ඒ කියන්නේ දවස් 3ක වැකේෂන් එකක් තියෙනවා. මේක පබ්ලික් හොලිඩේ එකක්. සාමාන්‍ය පබ්ලික් හොලිඩේස් වලට එළියට බහිනවා කියන්නේ ඉතින් ආය කතා කරන්න දෙයක් නැහැ. ෆුල් පැක් ඩේස්. ඒ කියන්නේ මාරම් විදියට මිනිස්සු ඉන්නවා. නිදහසේ වැඩේ කරගන්න බෑ. නිදහසේ ගමන යන්න බෑ. ඇත්තටම බලමු. ඇත්තටම මම යන තැනක්වත් දන්නේ නැහැ. ඊයේ තරක් මැප් එකෙන් බැලුවා. ඒකට ෆොරනර්ස් වල යන්න දෙනවද නැද්ද කියන්නවත් මම දන්නේ නැහැ. දැන් ඒක ඇත්තටම හිතන් ටිකක් දුර තියෙන කිලෝමීටර් 70ක් විතර තියෙනවා මම දැන් ඉන්න තැන ඉඳන්. සහ එක දවසෙන් කරන්න පුළුවන් වේද නැද්ද කියන්නවත් මම දන්නේ නැහැ. මේක කිසිම ප්‍රිපරේෂන් එකක් නැතුව යන ගමනක්. ඇත්තටම මම ගත්තේ පවර් බැංක් එකයි වතුර බෝතලේ. ඊට පස්සේ හදිසියක් වුණොත් එහෙම කොහේ හරි රැට ඉන්න කියලා ෂෝට් අත්තා ගත්තා. සහ පාස්පෝර්ට් එක මොකක් හරි අලකරංචියක් වුණොත් කියලා එච්චරයි. දැන් ගිහිල්ලා බලමු මොකද්ද වෙන්නේ කියලා. මේක ඇත්තටම මගේ ජීවිතේ කරපු මම ලොකු මෝඩ වැඩ වලින් කරන්න යන ලොකු මෝඩ වැඩේ මට දැනෙන විදිහට කරලා බලමු. කරලා ආවා දාලා තැනට එන්න මට පැය 4ක් විතර ගියා. කරපු මෝඩකම කියන්නේ හොයලා බලලා ආපු නැතිකම. කියන්නේ ප්ලෑන් එකක් නැතුව ආපු එක. මෙතන ප්ලෑන් එකක් නැතුව එන්න හොඳ ගමනක් නෙවෙයි අත්‍තරම් මේක. මොකද මේක ටිකක් ඈතක තියෙන්නේ. අත්‍තරම ලස්සනයි දාන. ඒ වුණාට ට්‍රාන්ස්පෝර්ට් අඩුයි. දැන් මම ආවේ ටැක්සි එක මෙතනට. යන්න විදියක් හොයාගන්න වෙනවා. මොනවා වේද දන්නේ නැහැ. බලමු. ඉස්සලා මේක ගිහිල්ලා බලනවා. පුළුවන් තරම් ඉක්මනට ඉවරක් කරගන්නත් බලනවා. ඊට පස්සේ බලමු.你现在嘴巴。
කොහොම හරි වාකේ ඇතුළට ආවා. මේක නිකන් හරියට අර මේ සිරිපාද නගිනවා වගේ. පොඩි දෙපැත්ත කඩවල් සෙට් එකක් තියෙනවා. කඩවල් සෙට් එක මැදින් යන්න ඕනේ. මම දැන් මුලින්ම කරන්න හදන්නේ මේක තියෙනවා මග අතුරට යනකම් කේබල් කාස් ගන්න. අන්නේ කේබල් කාස් ගන්න තැනට තමයි යන්න හදන්නේ. ඉතින් කේබල් කාර් එක අරගෙන මග අතුරට ගිහිල්ලා ඊපස්සේ පුළුවන් තරම් ඉක්මනට මේක ඉවරයක් කරගන්න තමයි try එක දෙන්නේ. මොකද මට ෂුවර් නෑ මේ බස් තියෙන කීයටද කියලා අනිත් පැත්තට. බස් එකක් නැති වුණොත් එහෙම ලෝක අමාරුවකට එන්නේ. ඒක නිසා ෆුල් try එක දෙනවා අපි උඩට ගිහිල්ලා ඉක්මනට අනිත් පැත්තට එන්න. බලමු. ඇත්තටම ලස්සනයි මේ පටන් ගන්නට කියලා. උඩට යද්දි මම හිතනවා ලස්සන නැති කියලා. මේගොල්ලෝ මේ නැචරල් තිබ්බ පාත්‍රය එක අලුතෙන් හදලා තියෙන්නේ. දැන් මම එන්න උඩට එන්න පටන් ගත්ත තැන ඉඳන් සාමාන්‍ය විදිය වෙන ලස්සනට හදලා ඒගොල්ලෝ. උඩට එන්න පටන් ගත්ත තැන ඉඳන් සාමාන්‍යයෙන් තියෙනවා කිලෝමීටර් 3ක් විතර කේබල් කාර් ගන්න දැනට. ඒ යන අතරමඟ තමයි මේ දැන් මං ඉන්නේ. අතරම මාර ලස්සනයි. මේක අද පොඩ්ඩක් පොඩි වැස්ස දවසක් අද. එහෙම වෙච්ච එක ගොඩක් හොඳයි. මොකද මේ වයිබ් එක තියෙන්නේ මේ වැස්සට විතරයි. නැත්තම් අවුවට හරි අමාරුයි. මොකද මේ සමයක ඉන්නේ. සමයක පටන් ගන්නද පටන් අරගෙන තියෙන්නේ. හැබැයි හරිම අමාරුයි සමයක මේක මේ වයිබ් එක ගන්නට සෙට් වෙනවා මේ වගේ ගමනකට. එකම ප්‍රශ්නේ තියෙන අර හොයලා බලන්න නැතුව ආපු නැති එකේ අද වහින්න තියෙනවා. ඇස්සොත් එහෙනම් පොඩ්ඩක් අවුල් වෙනවා ගමන. බලමු ඉතින් ගිහිල්ලා. මම දැන් මේ ඉන්නේ මේ පන්සලක් ඇතුලේ. මේ දැන් තියෙන මෙතන ඉන්න මේ ෆාෂ කැමති නෑ ෆොටෝස් ගන්නට. ඒ වුණාට දැන් එනවා වගේ වෙන්නේ. මෙයා මේ පන්සලේ ඉඳගෙන මේ එන කට්ටියට මේ එක නිකන් අර අපේ තියෙන නිකන් අර මේ කොඩි එල්ලලා මේක එක ලියලා ඒගොල්ලන්ට ආශිර්වාද කරනවා වගේ සීන් එක. අන්න ඒ වගේ සීන් එකක් තියෙන්නේ. මෙතන ඉඳගෙන ඒක කරනවා. ඒකට අපි ගානක් දෙනවා. මේ තියෙන්නේ ඒගොල්ලෝ අදහන දෙවි කෙනා. දෙවි කෙනෙක් නෙවෙයි අත්තරම. කවුරු හරි මේ එක්කෙනෙක්. ඒගොල්ලෝ මෙයාට වදිනවා, මේ හඳුන් කුරුපත්තු කරනවා, මේ පාෂ තමයි. මෙතන ඉඳන් මේ පන්සල බලාගන්නේ. එයා මෙතනට එන හැමෝටම මේ වගේ කරනවා ඉතින්. මම දැන් කේබල් කාර් එක ගත්තා. කේබල් කාර් එක අරගෙන කේබල් කාර් එක යන ගමන් ඉන්නේ නැත්තා. කොච්චර උඩ යනවද දන්නේ නැහැ. අතම ලස්සනයි. යනදා මම හිතනවා ලස්සන වෙයි කියලා. මේ තුන් බාර නැති වෙයි කියලා හිතනවා. අපි බලමු ගිහලා. භාගයක් දුරට අතම ගිහින් ඉවරයි. ඇවිල්ලි ඉවරයි. ප්‍රශ්න තියෙන්නේ අර එක ගැන තමයි. ඒක ගැන අපි ඉස්සෙල්ලා අපිට ගිහිල්ලා උඩ වැට්ට ඉවර කරලා බලමු.
කේබල් කාර් එකේ හරියටම මේ පේන කේබල් කාර් එකේ හරියට විනාඩි 18ක් උඩට ආවා. සෑහෙන උසක් ආවුරට. සාමාන්‍යයෙන් මීටර් 600ක් 700ක් විතර උඩට ආවා. කේබල් කාර් එකේ. දැන් පීක්ස් වලට යන්න තියෙන්නේ. මේක තමයි යන්න තියෙන ට්‍රේල් එක. පේනවනේ. වටේ නිකන් අත්තර විතරයි තියෙන්නේ. මේ කැලේ මැදි යන්න තියෙන්නේ. පිටිපස්සෙන් එක්කෙනා වීඩියෝ කරනවා. දැනට ට්‍රේල් එකේ ඇවිල්ලා තියෙනවා මීටර් 600ක් 700ක් විතර. කිලෝමීටර් එකකට ආසන්න ප්‍රමාණයක් ආවා. රස්ස නිසා ටිකක් පැංගිලා තියෙන්නේ. හැබැයි ලේසි යන්නේ. වයසක මිනිස්සු පොඩි අය හැමෝම යනවා ඉතින් මෙහෙ චයිනාවල ෆිට්නස් කියන එක හොඳටම තියෙනවා. මේ යන්නේ බබේ කුත්තඩා කෙනෙක්. ඔන්න දැන් තමයි නියම කැලල පටන් ගන්නෙ. ෆුල් හයික් ට්‍රෙක් එකක්. ඔන්න ඔක දිගේ තමයි යන්න තියෙන්නේ. මෙන්න මේ කැලේ මැදින් පීක් එකට. මම ඇත්තටම පළවෙනි වතාව මේ වගේ රේන් ෆොරස්ට් එකක හයික් එකක් කරනවා. ඇත්තටම මාර ලස්සනයි. මේක ඇත්තටම මාර ලස්සන වයිබ් එකක්. ඒක වචනෙන් කියන්න තේරෙන්නේ නැහැ. මම ඇත්තටම මගේ ජීවිතේ පළවෙනි වතාව මෙහෙම රේන් ෆොරස්ට් එකක හයික් එකක් කරනවා. තාම මගේ ඉන්නේ මම. මේ අහල පහලේ ළඟපාත 12 පාරක් ගලාගෙන යනවා. මේ ලස්සන දැන් මීදුම වාගෙන යනවා. මම හිතන උඩට ගියායින් පස්සේ ඒ ටික ලස්සනට පෙනේ කියලා. වෙන හරි මේ ලස්සනට හිමින්ට මීදුම වාගෙන යනවා දැන්. නැත්තම් මාර ලස්සන වයිබ් එකක් මේක. හරි දැන් ගානට මීදුමෙන් බැහැලා දැන් පේන්න මීදුම බැහැලා දැන් පරක් වැඩි වෙයි උඩට ගියාට කවන්නේ අපි උඩට යනවා උඩට ගිහලා බලන්න පෙරුණොත් එහෙමයි නැත්තම් එහෙමයි ඕන එකක් හැබැයි මේක මාරම ෆීලිං එකක් තනියම මෙහෙම ගමනක් යනවා කියන්නේ මේ වගේ ට්‍රේල් එකක මාර ලස්සන ෆීලිං එකක් මෙන්න මේ ට්‍රේල් එකේ තමයි මම මෙච්චර ආවේ. තව යන්න තියෙනවා. පේනවනේ ලස්සන 12 පාරවල් ගලාගෙන යනවා හිමීට. මේවයි.
මේ තනිකර නැචුරල් ස්ප්‍රිංස් වලින් එන වතුර. මහන්සේ ගමනෙන් භාගයක් විතර ඇවිල්ලා ඉවරයි. මිදුම් වැදින් ගමන යන්න තියෙන්නේ. හොයලා බලලා ආපු නැති එකේ අවුල තමයි මේක. වහින්න පටන් අරගෙන තියෙන්නේ ඔල්රෙඩි. පොඩි පින්නක් යනවා. මං හිතන්නේ මිදුම් හින්දා වෙන්න ඕනි. ඒතර භාගෙත් යමු ඉතින්. ජීවිතේ කරපු ලොකු මෝඩ කංගලින් උඩින්ම තියන්න බලන් ගමනක් මේක. එනම් මුත් හේතුවක් හින්දා නෙවෙයි. හොයලා බලන්න නැතුව ආපු හින්දා. මෙන්න මේ කැලේ අසර තමයි යන්න තියෙන්නේ. ට්‍රේල් එක වැටලා තියෙන්නේ මෙන්න මේ කැලේ මැදින්. මෙන්න මෙහෙම. පේනවනේ මිදුම දාලා. මට ඇත්තටම කොහේ හරි ගිහිල්ලා පොඩි බ්‍රේක් එකක් ගන්න උවමනා තිබ්බේ. ඒක නිසා තමයි මම මේ ගම වැඩිපුර වෙන්න හේතුව. වැඩත් එක්ක හිර වෙලා ගොඩක් කාලයක් හිටියා. ඇත්තටම මට දැන් මේ තියෙන ෆීලිං එක මට කියන්න වචන නැහැ. ඔළුවට මාර නිදහසක් දැනෙනවා. ඒක මාරම ලස්සන ෆීලිං එකක්. මට තේරෙන්නේ නැහැ කියන්නේ කොහොමද කියලා. අර ඔළුවේ හිර වෙලා තිබ්බ හැමදේම රිලීස් වුණා වගේ. කැලේ මැදින් යන ගමනේ අන්තිම හරියට ඇවිල්ලා තියෙන්නේ. එක වීක් එකකට මම හිතන්නේ ඇවිල්ලා ඉන්නේ අපි දැන්. මේ පේනවනේ යන තියෙන තැන්. ලස්සනට කැලෑ මල් එහෙම පිපිලා. තනිකර අඩි පාරක යන්නේ. මේ සුවඳ නිකන් අර අපේ කැලෑවල වල යද්දි ලංකාවේ කැලෑවල වල යද්දි හිඟුරු කොළ පොඩි වෙද්දි තියෙන්නේ. මේ තියෙන ඇත්තටම හිඟුරු මල්කත් වන්දා. හරි පේනවනේ. ලාවට තියෙන පොඩ්ඩක් ඒ ගතිය. මොනවද දන්නේ. ඔන්න ඔහොමයි අපි දැන් යන්න ඉස්සරහට. මට ඇත්තටම මේක නිකන් හෝන් ප්ලේස් වගේ පොඩි ෆීලිං එකක් තියෙනවා. පොඩ්ඩක් ඒ වයිබ් එක තියෙනවා. මේකේ වැහි වනාන්තරයක් හින්දා වෙන්න ඇති. පේනවනේ. ලස්සන. අර ඔය කැලෑවල වල පොඩි පොඩි වීඩියෝ කෑලි බලද්දී ඔය කුරුල්ලොන්ගේ සද්ද අනම්මනම් ඇහෙන්නේ. අන්න ඒව ඇත්තම තියෙනවා. ඇහෙද දන්නේ. එහෙනම් මේ අහල පහල ඉන්න චූටි බට්ටිච්චෝගයක්. චූටි උරුල්ලෝගයක් ඉන්නවා. ඔය දඟලන්නේ ඒගොල්ලෝ. ඔව් වැස්සක් එනවා. ඉක්මනට යන්න ඕනේ.
මම දැන් එක වීක් එකකට ඇවිල්ලා ඉන්නේ මෙතන මේ ජෙනරල් කෙනෙක්ගේ චෑ එකක් කියලා කියන්නේ මේක. මේ පේනවනේ. ගලක් ඒ විදිහට හැදලා තියෙන ෆුට් ඔෆ් විදිහට. ඒකට ඉතින් මේගොල්ලෝ ජෙනරල්ගේ චෑ එකක් කියලා කියනවා. මා ලස්සනයි ඉබ්බ මේක. අතම ලස්සනයි. අන්න මේක තමයි ට්‍රේල් එක. පේනවද මේ තුම ගත්තා පේන්නේ නැහැ. අල්පයින් මීඩෝ එක මෙතන තියෙන අපේ ඉන්නේ නැහැ ඉතින් දුක තමයි. එතනින් එහාට අල්පයින් මීඩෝ එක කියලා තියෙනවා. ඒක පේන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ. ආයෙ දවසක ඉන්න වෙනවා ඒක බලන්න. මම හිතන්නේ දැන් නැග කන්ද බැහැගෙන යනවා. මට තේරෙන විදිහට. දන්නේ නැහැ. ආයෙ කන්ද නැගින දෙයක් දන්නේ නැහැ. ට්‍රේල් එකේ මිනිස්සුත් හම්බ වෙනවා. ට්‍රේල් එකක් තියෙනවා. හැබැයි ට්‍රේල් එක එන පොඩි ට්‍රේල් එකක් තියෙන්නේ. අඩිපාරක් තියෙන්නේ. එතනම අඩිපාර සමහර තැන්වල නැමිලා යන්න තියෙන තැන් තියෙනවා ගස් යටි. මොකද මේ ගස් එච්චර මේ කන්ද මුදුන නිසා වෙන්න ඕනේ. ගොඩක් උසට වැවිලා නැහැ. හැබැයි මිනිස්සු විරදමත් මේකේ මේන්ටේන් කරනවා අතරම. තන වැටක් තියෙනවා. කොහෙද යන්න දෙන්නේ? මෙහෙට. බලමු ගිහිල්ලා. කොහොමරි මේ ට්‍රේල් එකේ එද්දී එක දැනක තියෙනවා මිලේනියම් years old tree කියලා එකක්. ගින්කෝ ගහක්. මේ ගින්කෝ ගහ අවුරුදු 10 ගණන් පරණයි කියලා තමයි කියන්නේ. මේගොල්ලෝ මේ රටවල එහෙම ගහලා පරිස්සම් කරලා තියෙනවා. ඒ දේවල් මිනිස්සුන්ට බලන්න. මෙතනින් එහාට ට්‍රේල් එක වහලා. වැස්ස නිසා පරිස්සම් නැහැ කියලා වහලා තියෙන්නේ. දැන් ආපස්සට යන්න ඕනේ. අර චෑ එක වගේ තිබ්බ තැන තියෙන. මේට 6-700ක් ආපස්සට යන්න තියෙනවා. මේ අපේ ට්‍රේල් එකේම. මේ තියෙන්නේ මේ ඇත්තටම නටබුන් වෙච්ච දේවල්. මේක පැලස් එකක් වගේ මොකක් හරි සීන් එකක් තිබිලා තියෙනවා. මේ ඇත්තටම ඒකේ නටබුන් වගේ තියෙන රෙලික්ස් ටික තියෙන්නේ. ටික හැම තාම ඉතින් මේක එන පරණ කන්දක්. ඇත්තටම ගොඩක් උදාස් කරන පරණ ඇති ඉතින් මේක ටෙරකොටා වරියස්ලගේ ඒරියා එකනේ. චීනේ පළවෙනි අධිරාජයා අද චින් ශාලින් හරි මොකක් හරි නමක් තියෙන්නේ අන්න එයාගේ ඒරියා එක සහ ෂියන් කියන්නේ චීනේ පළවෙනි කින්ඩම් එක තිබ්බ සිටි එක ඒෂන් කැපිටල් එක. ඉතින් අවුරුදු 10 ගණන් පරණ නටමුන් තියෙනවා මේ හැම තැනම. ඒ විදිහට තමයි ටෙරකොටා වරියසත් හම්බුනේ. දැන් ඉතින් ආපස්සට යනවා. අම්මේ දැන් යන ට්‍රේල් එකේ බලු බල්ලෙක් නැහැ. ඈතින් මිනිස්සු වෙනවා. මම දැන් ආපස්සට යන ගමන් ඉන්නේ. අර ඡායක තියෙන තැනට ගිහිල්ලා පොඩි රෙස්ට් එකක් අරගෙන මම ආපස්සට පල්ලමට වහින්න තමයි හදන්නේ. මොකද දැන් වෙලාව හරි පල්ලමට වහින්න යන්න විදියක් හොයාගන්න ඕනේ. මගදී හම්බෙමු. හරි මම දැන් පල්ලමට වහින්න ගමන් ඉන්නේ. මගදී මොනවා හරි කන්න ඕනේ. දැන් පල්ලමට වහින්න ඕනේ වෙලාව හරි. මොකද දැන් පල්ලමට වැස්ස නැත්තම් යන්න විදියක් හොයාගන්න බැරි වෙනවා. එහෙම නැත්නම් ලොකු රස්තියාදුවකට මුණ දෙන්න වෙනවා. පල්ලයටම ගිහිල්ලා බලන්න ඕනේ මොකද්ද කරන්න කියලා. පල්ලේදී හම්බෙමු. වැස්සොත් එහෙම පොඩ්ඩක් වැඩේ දෙල් වෙනවා මේ ට්‍රේල් එකේ.
ඒක නිසා ටිකක් ඉක්මනට පල්ලමට යන්න හදන්නේ. මොකද මේ ට්‍රේල් එක පොඩ්ඩක් ලිස්සනවා. කලිනුත් ඇහලා මේ පෙඟිලා තියෙන්නේ. ඒක නිසා ලිස්සනවා. ඒ වුණාට ඉතින් මිනිස්සු යනවා දැන් මම පහු කරගෙන ගියේ ටයිගර්ස්ලා. ඒගොල්ලෝ කේබල් කාස් එහෙම ගන්න නැතුව එන කට්ටිය. ඒ කියන්නේ වාහන වලින් ඇවිල්ලා පල්ලෙහා නවත්තලා දවස් 2ක් විතර මේ ට්‍රේල් එක යන කට්ටිය. නමුත් මම ඉතින් එක දවසෙන් ඉවර කරන්න හදන්නේ. පල්ලෙහාට යමු අපි. වේදුම් බහලා තියෙන දැන් හොඳටම. දැන් විවයක් එහෙම කොහෙන්වත් පේන්නේ නැහැ. හොඳ ලස්සන විවයක් තියෙන අතරම. විවයක් එහෙම කොහෙන්වත් පේන්නේ නැහැ. හොයලා බලන්න නැති ඔය ආපු එකේ ප්‍රතිඵල තමයි ඔය. කමන්නේ. ආයි දවසක එනවා. ආයි දවසක එන්න බලමු. අන්න පේනවනේ වේදුම් බහලා. ටිකක් අමාරු කරනවා දැන්. යනකොට මේ ටික හොඳට පැහැදිලිව තිබ්බේ. දැන් පේනවනේ. පේන්නේ නැහැ දැන්. වේදුම් බහලා දැන් හොඳටම. එන්න වේදුම ඝනකම් වැඩි වෙනවා. පුරාතර ඉක්මනට යන්න ඕනේ. තව මං හිතනවා තව පැය භාගයක්. මගේ අද පල්ලෙහාට යන්න පුළුවන්. ඒක. බලමු අනික පරිස්සම යන්නත් වෙනවා. මොකද මේ ගල් වලින් තමයි මේ ට්‍රේල් එක හැදිලා තියෙන්නේ. මේ ට්‍රේල් එකේ තියෙන ගල් සමහර තැන් ගොඩක් බුරු වෙලා තියෙන අඩිය තියද්දි ගැලවෙන්න බලනවා. බැරි වෙලා හරි කකුල අනිත් පැත්තට ගියොත් එහෙම ඒක තව කතන්දරයක් යනවා. ඒක නිසා සෑහෙන පරිස්සමෙන් යන්න වෙනවා. හරි පල්ලෙහාට ආවා. අත්‍තරම හිතුවට වැඩිය වෙලාවක් ගියා පල්ලෙහාට එන්න. මොකද අර ගල් වගේ තිබ්බ ට්‍රේල් එකේ හිතුවට වැඩිය වෙලා ගියා එන්න. මොකද ගල් බුරුල් වෙලා ටිකක් අමාරුයි එන්න. ඉතින් සෑහෙන වෙලාවක් ගියා ඒ ටික එන්න. සාමාන්‍යයෙන් පැය භාගකින් වගේ එන්න තිබ්බ ගමන විනාඩි 50කට වගේ දික් වුණා. ඊට පස්සේ මගෙන් කෑවා. කාලා දැම්මම ආපස්සට යන ගමන් ඉන්නේ. ප්ලෑන් කරලා ආපු නැති එකේ පොඩි අවුලක් තියෙනවා. මොකද හරියට විවක බලා ගන්න බැරි වුණා. බලන්න ඕනේ ඩ්‍රෝන් ෂොට්ස් වල හොඳට තියනවා කියලා. මේ වැස්සත් එක්ක ඒක ෂුවර් නෑ. බලමු. හරි මම පල්ලෙහාට ආවා. අතන හිතුවට වැඩි වෙලා ගියා පල්ලෙහාට යන පැය භාගයක් වගේ ආයි කියලා මං හිතුවේ. නමුත් අර ගල් වගේ අල්ලලා තිබ්බ ගල් වලින් හැදලා තිබ්බ ට්‍රේල් එක ඒ ගන්න ඇත්තටම අමාරු වුණා. මොකද වැස්සත් එක්ක ගල් බුරුල් වෙලා එහෙම තියෙන දොර අඩිය දිහා දෙන්න සෑහෙන පරිස්සමෙන් තියන්න ඕනවා. දහම ඉදුවත් එක ටිකක් ඊටත් වැඩිය අමාරු වුණා. ඒකට සාමාන්‍ය විනාඩි 50ක් 55ක් වගේ ගියා මට යටි ගන්න. හරි. හොයලා බලන්න නැතුව ප්ලෑන් කරන්න නැතුව ආපු ගමන කොහොමද මෙහෙම ඉවරයි. ආයෙ අර තරකින් හම්බෙමු. ජය වේවා.